සුබ දවසක්. මෙම එළඹෙන 2025 ඔක්තෝබර් මාසය ඔබට ඉතාමත්ම සුබදායක මාසයක් බව පවසන්නේ මහත් සතුටිනි. ඔබට ලැබීම අතින් ඉතාමත්ම සුබදායක කාලයක් වනු ඇත. නොසිතූ නොපැතූ පරිදි ඔබට මහා ධනයක් ඔබේ දෛවය විසින් උරුම කර දෙනු ඇත. රැකියා ව්‍යාපාරවල යෙදෙන ඔබේ තත්ත්වය බොහෝ සතුටුදායක වනු ඇත. නව ආදායම් මාර්ග ඔබට විවර වනු ඇත. රැකියා ස්ථානයේ ඔබ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනු ඇත. ඔබ රැකියා ස්ථානයේ අයට අවශ්‍යම කෙනෙකු බවට පත් වනු ඇත. එසේම ඔබ බොසත් සීමක් හෝ පඩි වැඩිවීමක් බලාපොරොත්තු වී සිටියේ නම් හෝ එම බලාපොරොත්තු නිසැකෙන්ම ඉටුවනු ඇත. ඔබේ යෝග කාරකයා වූ කුජ ග්‍රහයා එනම් ග්‍රහලොවේ සෙන්පතියා බලවතා සටන්කාමියා වේ. එසේම පෘථිවියට සමාන ලක්ෂණ මෙම කුජ ග්‍රහයා තුලින් දැකීමට හැකියනු ඇත. කෙසේවත් ඔබේ යෝග කාරකයා වූ කුජ ධෛර්යයට, එඩිතර ගතියට, නිර්භීතකමට මෙන්ම ඔරොත්තු දීමේ හැකියාවටද, තේජස් ගතියට, තීක්ෂණ අවබෝධයටද ප්‍රධානත්වය දරයි. කුජ ලග්නයේ ඊතා බලවත් පිහිටියට යමක් පිළිබඳ හොඳින් අවබෝධ වීම, විවාද කිරීමේ හැකියාව හොඳින් ලැබෙනු ඇත. එසේම නායකත්වයේ ලෞකික බලය ලබා ගැනීම, පිරිසක් ඉදිරියට යාමේ හැකියාව පිහිටයි. කුජ ග්‍රහය නරක වීම නිසා උෂ්ණ රෝග, හදිසි අනතුරු, සණ්ඩි සරුවල් ආදී ඇතිවේ. හොඳ හෝ නරක හොඳින්ම දෙන ග්‍රහයා ලෙස හැඳින්විය හැක. මෙවන් වූ කුජ ඔබේ 4 වෙනි භාවයට එනම් ඔබේ නිවස පෙනුණු ස්ථානයට ගෝචරයෙන් පැමිණෙනු ඇත. ඔබේ 4 වෙනි භාවයේ සිකුරු ග්‍රහයට අයත් තුලා වේ. ඔබට ඔබේ පියාගේ වගකීම්ද පැවරෙන කාලයක් ලෙස සඳහන් කළ හැකි වේ. ඔබ මේ කාලය තුළ කිසිවෙකුගේ පැත්තක් නොගෙන ස්වාධීනව කටයුතු කිරීමට පෙළඹෙනු ඇත. එසේම ගේ දොර සහ පවුලේ කටයුතු පිළිබඳ බොහෝ වෙහෙසී කටයුතු කරන කාලයක් බව පෙනී යයි. නිවාස අලුත් වැඩයක් කිරීමේ කටයුතු වලට ඔබ පෙළඹෙන කාලයක් ලෙස සඳහන් කළ හැකි වේ. එසේම ඔබේ ඥාතීන් ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු ඔබ වෙත යොමු කරන බවක් පෙනේ. ඒවා යහපත් ලෙස විසඳා දීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. ඔබේ පෞද්ගලික ප්‍රතිරූපය ඉතා හොඳින් වර්ධනය වන කාලයකි. ඔබ වටා පිරිස එක්රොක් වනු ඇත. අවුරුදු 18කට පසු ග්‍රහලොවේ පණ්ඩිතයා දැනමුත්තා වූ ගුරු ග්‍රහයා ඔබේ පළමෙන්නට ගෝචර වීමද මෙම මාස තුළ සිදුවේ. එයින්ද ඔබේ ධනයේ බලය, සමාජ ගෞරවය වැඩි වනු ඇත. ඔබට බොහෝ ශුභදායක බවක් මෙම ගුරු ග්‍රහයාගේ පළවෙන්නට ගෝචර වීමෙන් ඇතිවේ. ඔබේ ආර්ථිකයට මෙම ඔක්තෝබර් මාසය ඉතාමත්ම ශුභදායක වේ. ඔබේ ප්‍රේම සම්බන්ධතා වලටද බොහෝ ශුභදායක වේ. ඔබ දෙදෙනා අතර පැවති ආදරය වඩා ශක්තිමත් වනු ඇත. එසේම යුග දිවිය ගත කරන ඔබටද බොහෝ ශුභදායක බව කිය යුතු වේ. ඔබේ දරුවන් පිළිබඳ යමක් ආරංචියක් බලාපොරොත්තු වී සිටියේ නම් මෙම කාලයේ යහපත් ආරංචි ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතු වල යෙදෙන ඔබට උත්සාහයෙන් හා උනන්දුවෙන් එම කටයුතු වල නිරත වන්න. ඔබේ උත්සාහයට නියම ප්‍රතිඵල ලැබෙන කාලයක් වනු ඇත. ඔබේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද සාර්ථක වන බව පෙනේ. නිවාස, ඉඩකඩම්, දේපොළ මිලදී ගැනීමේ සිහින දක්මී සිටින ඔබේ සිහින සැබෑ වන කාලයක් ලෙස සඳහන් කළ හැකි වේ. එම නිසා ඔබ උත්සාහයෙන් යුතුව කටයුතු කරන්න. පෙරපින් පළ දෙන කාලය බැවින් උත්සාහවන්ත වීම තුළින් සියලුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට හැකි වනු ඇත. භූමි ලාභද ඔබට ඇති බැවින් පාරම්පරිකව යමක් ලැබීමට ඇත්නම් ඒවාද ලැබෙනු ඇත. එසේම කෘෂි කර්මාන්තයේ යෙදෙන ආදායම් තත්ත්වය මෙන්ම පතල් මිලියන කර්මාන්තයේ යෙදෙන ඔබේ ආදායම් තත්ත්වයද වැඩි දියුණු වනු ඇත. කෙසේවත් ඔබට බලපවත්වන්න වූ යහපත් තත්ත්වය යහපත් කර ගැනීම සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න. සෑම විටම මෛත්‍රී භාවනාව වඩන්න. අහිංසක සතුන්ට තමා ගන්නා බත්පතින් පිටක් හෝ ආහාරය සඳහා ලබා දෙන්න. සෑම විටම සුදු සහ ක්‍රීම් පැහැති වර්ණ භාවිතා කරන්න. උදෑසන අවදි විගස සහ රාත්‍රී නිින්දට යාමට ප්‍රථම සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදාපනං ඒතම් බුද්ධාන ශාසන යන ගාථා රත්නේ තුන්වර බැගින් සජ්ජායනා කරන්න. මා මේ ප්‍රකාශ කළ කරුණු ඔබට යම් පමණකට හෝ ප්‍රයෝජනවත් වූ ඇයි සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබට බුදු සරණයි.